හලෝ ඉතින් කට්ටිය ඔක්කොටම කොහමද ඔයගොල්ලන්ගේ Free Fire normal version එකේ FPS යන්නේ නැත්නම් ඔයාලා පුළුවන් මේ වීඩියෝ එක බලලා ෆ්‍රීම මේක හදා ගන්න. මම මේක ෆ්‍රී තමයි දෙන්නේ. මේකේ ඔප්ෂන් දෙකක් තියෙනවා ඔයගොල්ලොන්ට. දැන් ගොඩක් අයට සාමාන්‍යයෙන් ටිකක් හොඳ PC එකක් තියෙනවානේ. PC එකක් තිබ්බට FPS යන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවානේ. Red X cheats. හරිද? මේ tool එකෙන් පුළුවන් කියන්නේ දැන් ඔන්බෝඩ් ගහන කට්ටිය ඉන්නවනේ. ඔන්බෝඩ් කට්ටියට ගහන්න පුළුවන් මේක ඉන්ජෙක්ට් කරලා ලෝම ග්‍රැෆික් දාලා හොඳට FPS යනවා. හරිද? ඒ කට්ටියට එන්නේ පේන්නේ නැත්නම් මේකේ charms එකත් ඒකෙම තියෙනවා. හරිද? තව දැන් ඔය normal නිකන් normal ගානේ PC එකක් තියෙන graphic card එක ඉච්ච ලොකු එකක් නේ පොඩි එකක් එක. ඒ කට්ටියට පුළුවන් මේ high FPS කියන එක ඔබලා ගේම් එකට ඇවිල්ලා මෙන්න මේ වගේ 100 විතර 190ට 90 ගන්න වගේ FPS lock කරගෙන ගහන්න පුළුවන්. හරිද? ඔයගොල්ලොන්ට මේ emulator එක ඕන නම් මේ downloads ඔබලා මේක emulator MSI එකයි AV එකයි මේක restart guest එකකුත් තියෙනවා. හරිද? මේ වීඩියෝ එක මේකෙන් ඔයාලා මුලින්ම තෝරගන්න ඕන ඔයගොල්ලෝ ගන්න emulator මොකක්ද කියලා. මම ගන්නේ BlueStack නේ. BlueStack select කරගන්නවා. select කරලා ඉවරලා මුලින්ම මම කියලා දෙන්නම් කොහොමද අර high FPS හදාගන්න කියලා මේ වගේ. හරි මුලින්ම emulator close කරගන්න. close කරලා මේ tool එක inject කරගන්න. මේකේ මේක ඩවුන්ලෝඩ් කරන ලින්ක් එකත් තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ. desktop මේ නැත්නම් description එකට දාලා තියෙනවා. ඊට පස්සේ මේක මේ high FPS කියන එක මෙහෙම ක්ලික් කරන්න. ක්ලික් කරන විතර තියෙන ඔක්කොම මේවට ගිහිල්ලා ඉවරලා ඔටෝම emulator එක on වෙනවා. හරිද? ආයෙ මොකුත් කරන්න දෙයක් නැහැ. දැන් successful වෙලා උනාට පස්සේ මේක close කරගන්න ඉන්න. හරිද? ඔන්නම close වුණාට පස්සේ දැන් game එකට යන්න. හරිද? අපි game එකට ආවට පස්සේ චුට්ටක් ඉන්න lobby එක මේකේ FPS ඔන්න 60 පයින්නවා. 50 ගානයි 40 ගානයි ඔහොමම චුට්ට වැඩි වෙනවා 70 ගාන. ඔහොමම ගිහලා 90ට ලොක් කරනවා. හරිද? අපි ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහලා බලමු. එහෙම ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා මේක දැන් ඔන්න FPS එන්න වැඩි වෙගෙන යනවා. හරිද? ඔයා ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ආවට පස්සේ මෙන්න මේක ක්ලික් කරලා මෙතනින් මෙන්න මේ දෙක ටික් දෙක දාන්න. ටික් දෙක දාලා මේක FPS 5ට වෙනකම්ම වැටෙන්න තියන්න. හරිද? ඊට පස්සේ අපෝ අයින් කරන්න. අයින් කරාට පස්සේ අන්න FPS ස්මූත් වෙලා මේ වෙනවා. හරිද? දැන් මගේ මේ FPS 90 ගණක් යන්නේ නැත්නම් මම මේක රෙකෝඩ් එකක් දාලා තියෙන්නේ Chrome එකත් ඕපන් කරලා තියෙනවා. ඔයගොල්ලෝ normal ගන්නවට මේක FPS 90 ගන්නට ලොක් වෙනවා. හරිද? ඔයාලා ලොක් වුණා නම් මේ කමෙන්ට් එකක් දාන්න. මගේ මේ දැන් රෙකෝඩ් එකක් දාලා FPS 60 ගණන් 70 ගණන් තියනවා කියන්නේ බඩු සුපර් එකක් කරන වීඩියෝ එක පටන් ගත්තේ FPS 40 ගණන් 40 20 ගණන් නේ. ඒක හින්දා FPS තියෙනවා. දැන් බලමු on board අයට ගහන්නේ කොහොමද කියලා. හරිද? on board අයට ගහන්න කරන් තියෙන්නේ මේකේ තියෙනවා inject low graphic කියලා. හරිද? මෙතන මුලින්ම emulator select කරලා inject low graphic කියලා ටික් එක දාන්න. හරි? ටික් එක දැම්මම පස්සේ මෙතනින් ඒ details DL ඔක්කොම ටික download වෙලා ඔටෝම emulator වුණා. හරිද? එතකන් ඉන්න මොකොත් කරන්න එපා.
මෙන්න විදිහට එමුලේටර් ඔන් වෙනවා. එමුලේටර් ඔන් වුණාට පස්සේ ගේම් එකට යන්න දෙන්නේ. සමහරක් කරාට පළවෙනි පාර යද්දි ගේම් එක ක්‍රෑෂ් වෙයි. මොකද මේක DLL එකක් දාලා තමයි ලෝ ග්‍රැෆික් කරගන්නේ. බලමු මේක ක්‍රෑෂ් වෙන්නේ නැද්ද කියලා. ලෝ ග්‍රැෆික් දැම්මා මෙන්න ඒව තමයි පෙන්වන්නේ. මගේ FPS ස්ටේබල් වෙන්නේ නැහැ. ලෝම ග්‍රැෆික් දැම්මා මේව තමයි ගේම් එක පෙන්වන්නේ. හැබැයි එන ස්මූත් ගේම් එක ඕගොල්ලොන්ට පුළුවන් මේකත් දාලා FPS බූස්ට් එකක් දාලා ගේම් එකට එන්න. එතකොට මේක FPS ස්ටේබල් වෙලා තියෙනවා හොඳට. ඒක දානවා නම් මෙහෙම කරන්න ඕනේ. හරි ඒක දාන්නේ මෙහෙමයි. ඔයගොල්ලෝ මුලින්ම මෙතනින් එමුලේටර් සෙට් කරලා මෙන්න මේ ටික් එක අයින් කරලා inject low graphic කියන එක දෙන්න. හරි දුන්නාට පස්සේ ඩවුන්ලෝඩ් වෙලා සක්සස්ෆුලියට වැටේ. ඊට පස්සේ මේක ටික් එක දාලා high FPS කියන එක දෙන්න. ඒක දුන්නාට පස්සේ ඔයාගේ FPS ස්ටේබල් එකේ ගේම් එකේ අනුව ලොක් කරා. මේක on board අයට විතරයි. හරිද? දැන් on board අයට පේනවනේ මෙතන එනෙමිලා වෙන්නේ නෑනේ පැහැදිලිව. හරිද? ඒකින්ද ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා inject charm කියලා. හරිද? inject charm කියන එක ඔබ එපුවට පස්සේ මෙන්න මේ වගේ charm වෙන එකක් inject වෙයි. හරිද? ඒක දාගෙන ඔයාලට මේ true එක හරියන්නේ නැහැ වගේ නම් මෙන්න මේ colors එකක් තියෙනවා. හරිද? ඒකේ enemy ඉන්න දැනුත් පෙන්වනවා පැහැදිලිව. මෙතනින් colors ගිහිල්ලා කැමති color එකක් set කරගන්නත් පුළුවන්. හරිද? මම මෙහෙම red color එක set කරගන්නවා. කරගෙන ඉවරලා මේක නිකන් ඔහොම යරදාන් තමයි තියෙන්නේ. මෙහෙම එනමිත් පැහැදිලිව පෙන්නනවා. FPS උත් යනවා. උනට ස්මූත් ගහන්න. මගේ පේනවා දෙන්නේ මේ අර FPS high FPS දාන්න නැතුව මෙන්න මෙතන තමයි FPS යන්නේ. අවුලට මේක දාගෙනත් ගහන්න පුළුවන්. හරිද? දැන් ඔයාලට මේක නිකන් දෙයක් වගේ නම් මේක අයින් කරගන්න ඕන නම් මෙතනින් clean up all කියන එක දෙන්න. එතකොට මේ ඔක්කොම අයින් වෙනවා. තව අර insert එකේ ගිහම charm එකක් එන්නේ මේ. හරිද? මේ charm එකත් අයින් කරගන්න ඕන නම් මේකත් ඔය වගේම charm එකක් තමයි. මේ charm එක අයින් කරගන්න ඕන නම් ඒක විතරක්. හරි මේ වගේ graphic තියාගෙන ඒක විතරක් අයින් කරගන්න ඕන නම් මෙන්න මේ remove OpenGL කියන මෙන්න මේක දෙන්න. හරිද? ඒක දුන්නාට පස්සේ මේක අයින් වෙනවා. හැබැයි ඒතකොට charms වැඩ කරන්නේ නැහැ. මේ graphic මේ තියෙන විදිහට තියෙනවා ඇත්තට. හරිද? අර graphic උත් අයින් කරන්න ඕන නම් මෙන්න මේ clean of all කියන එක දෙන්න. හරිද? එච්චර තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ download වලට ගිහලා මෙතන emulator ඒව ටික තියෙනවා. අපි restart guest එක වැඩ කරන්න ඉන්න බලමු. ඔයගොල්ලෝ කියන්නේ bot account එකකින් එහෙම ගහලා ඒක ban වුණොත් කොහොමද account එක restart කරගන්න කියලා මම කියලා දෙන්නම්. මුලින්ම emulator log out වෙලා මගේ මේ දැන්ටමත් තියෙනවා guest account එක. අපි මේක තමයි අයින් කරන්න හදන්නේ. මේක අයින් කරන්න මුලින්ම emulator එළියට යන්න ඕනේ. එළියට ගිහිල්ලා මෙතනින් restart get කියන එක ඔබන්න. එතකොට මෙතන වෙනවා restart get apply කියලා. හරිද? කොහොම ටිකක් වෙලා ගිහිල්ලා මෙන්න මේක restart get apply කියලා. ඊට පස්සේ මේම අතට log කරලා ආවා ඊට ඇවිල්ලා ආපහු තුල යන්න තියෙන්නේ. ඒතර අලුත් account එකක් තියෙනවා. මේකේ ඔයා මේ account එක හදාගෙන ඉවරලා emulator restart කරලා දාන්න. එතකොට මේ අනිවාර්යෙන් දාන්න restart පාරක් නැත්නම් මේකත් ban වෙනවා ටික වෙලාවකින් මේ code එකේ ඉඳලා. කොහොම ඇවිල්ලා emulator එක close කරන්න තමයි තියෙන්නේ. close කරලා emulator inject කරන්න තියෙන්නේ. හරිද? මෙතනින් inject කරන හැම වෙලාවකම මේක open කරලා තියෙන high FPS දීලා inject කරන්න. එතකොට හොඳට smooth එකේ FPS 90ටම lock කරලා හරි සෙල්ලම් කරන්න පුළුවන්.
පැනල ගහනයටත් සුපිරි. ඉතින් මේක මේ FPS එකෙන් ලොක් වෙලා තියෙන හින්දා රැන්ක් එකක් නේද ලස්සනට ගහ ගන්න පුළුවන්. මම මෙතනට ඇවිල්ලා ගේම් එක ඕපන් කරන්න තමයි තියෙන්නේ. අපිට නිකන් ක්ලාස් පොඩ්ඩක් කියන්න බලමු කොහොමද මේ FPS සත්‍යම කියලා. මම පැනල් එකත් දාගෙනම යන්නේ. ඔයගොල්ලෝ බලන්න පැනල් එකත් එක්ක FPS කොච්චර යනවද කියලා. Red X cheats. ඔයගොල්ලන්ට පුළුවන් මේ ෆ්‍රී පැනල් එක ගන්න. එක Fridays කියලා තියෙන එක වීඩියෝ එකක් දාලා දෙනවා මගේ YouTube එකේ. Oh man, I should have Gilna finished looking barana fried chicken tina wings from tama last free night. pandaga. Starving. My heart rages around like an ocean. Enemy near me! I need backup! 'Cause there are so many things that I left. First blood. Double kill. I can almost feel you walking in the distance, but I FPS stable lah තියෙන්නේ පාස් කරන්න යනවා FPS. Head there! First blood. Resources here, resources here. සමහරක් අයට මේ ESP line අවුල් වගේ නම් මේකෙන් පුළුවන් ඔයාලට charm එක inject කරගන්න. Resources charm here. එක Resources හොඳා here. ගන්න පුළුවන් true color එක Resources here. rages around. දාලා Resources here. අපිට panel එකෙන් ESP ටික off කරගන්න පුළුවන්. Resources here. මම මේකේ name එකයි health එකයි තරම් දාගන්නවා. අපිට limit එක පෙන්නනවා. Enemy inside this building! To this building! First blood. හරි ඔයගොල්ලෝ විදිහට කරලා බලන්න. මගේ නම් මේ ස්කින් රෙකෝඩ් එක වෙන හින්දා FPS යන්නේ නැත්තේ. ඔයගොල්ලෝ කරගෙන ඔයාලටත් වැඩේ හරි ගියා නම් කමෙන්ට් එකක් දාන්න යටින්. මතක තෝ channel එක subscribe කරන්න. ඒකට මේ ගොඩාක් වීඩියෝ ෆ්‍රී channels කියනවා. මම ඉන්න කට්ටියට channel හදන්න හැටි කියලා දෙන්න ඉස්සරහට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මතක තෝ Discord server එකෙන් join වෙන්න. අපි එන වීඩියෝ සෙට්